MCQ 2023 ෆිසික්ස් පේපර් එකේ හරකෙක් කරත්තයක් ඇදගෙන යන විට හරකාගේ ඉදිරි චලිතය සඳහා පාදක වන බලය කුමක්ද කියලා අහන්නේ. හරි. හරකෙක් ඉන්නවා මේ හරකා කියලා හිතන්න. හරි. කකුල් හතරක් තියෙන හරකෙක් ඉන්නේ. හතරක් තමයි දිනමු. හරි. හරකෙක් ඉන්නවා. හරි. ඔය හරකගේ මේ ඉදිරියට ගමන් කරන්න හරක ඇදගෙන යනවලු කරත්තයක්. ඒක නම් එච්චර වැඩක් නැහැ. හරි. හරක ඇදගෙන යනවලු කරත්තයක්. ඒක නම් එච්චර වැඩක් නැහැ. කරත්තයක් ඇදගෙන යන විට හරකාගේ ඉදිරි චලිතය සඳහා පාදක වන බලය කුමක්ද කියලා අහන්නේ. එතකොට හරි මොකක්ද කරන්නේ? හරක තමන්ගේ කකුල් විසින් හරිද? කකුල් විසින් හරකයි කකුල් විසින් පොළොව මත පිටිපස්සට බලයක් යොදනවා. හරක තමන්ගේ කකුල් විසින් පොළොව මත පිටිපස්සට බලයක් යොදනවා. එතකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව මොකද්ද වෙන්න ඕනේ? පොළොව විසින් හරකගේ කකුල් මත ඉදිරියට බලයක් යොදන්න ඕනේ. ඉදිරියට බලයක් යොදන්න ඕනේ. ඒක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව එන්නේ. හරක පොළොව මත පසුපසට බලයක් යොදද්දී පොළොව විසින් හරක මත ඉදිරියට බලයක් යොදනවා හරකගේ කකුල් මත. එතකොට හරක ඉස්සරහට යනවා. හරිද? එහෙමනේ කතන්දරේනේ. මාර දෙයක් නැහැ නං. උත්තරේ නම් මොකද්ද? පොළොව හරකා මත යොදන බලයෙන් තමයි හරක ඉදිරියට යන්නේ. එතකොට උත්තරේ එන්න ඕනේ 4නේ. ලොකු කේස් එකක් නැහැ. හරි? එන ලේසි. හරි. එහෙනම් 3ට එන්න ඕනේ උත්තරේ 4.